Hi, good afternoon. හැමෝටම මම මිෂෙල් මෙලනි පරිලාන් කන්සල්ටන්සි ආයතනයේ ඩිරෙක්ට් ඉන්ටර්නැෂනල් ඇඩ්මිෂන්ස්. So අපි අද කතා කරන්න කැමති අයර්ලන්ඩ් ස්ටුඩන්ට් වීසා සම්බන්ධව. So මරිලාන් කන්සල්ටන්සි ආයතනයේ දැන් අවුරුදු 8ක් 9ක් පුරාවට අපි ස්ටුඩන්ට් වීසාස් කරනවා. අපි මේ ට්‍රේඩ් එකේ ඉන්නවා. එතනදී අපි අයර්ලන්ඩ් ස්පෙෂලායිස් අපි අවුරුදු 8ක් දැන් අයර්ලන්ඩ් ස්ටුඩන්ට් වීසා පටන් අරගෙන ලංකාවේ මොකද අයර්ලන්ඩ් කියන්නේ ලංකාවේ ලොකු ඩිමාන්ඩ් එකක් තිබ්බ කන්ට්‍රි එකක් නෙමෙයි බට් දැන් ඩිමාන්ඩ් එක හැදීගෙන යනවා කියලා අපිට පේනවා. So එතකොට අපි කියන්න කැමති අයර්ලන්ඩ් වල රිපබ්ලික් ඔෆ් අයර්ලන්ඩ් මම දන්නවා ඔයගොල්ලෝ ගොඩක් මේ ගැන දන්නවා කියලා බට් මේ වීඩියෝ එක කරන්නේ දන්නේ නැති හෝ උඹලට ගයිඩන්ස් එකක් උවමනායට තොරතුරු උවමනායට තමයි. ඉතින් එතනදී රිපබ්ලික් ඔෆ් අයර්ලන්ඩ් so ගොඩක් අය අපෙන් අහන්නේ කෝල් කරාම අයර්ලන්ඩ් කියන්නේ part of UK ද නැත්නම් අයර්ලන්ඩ් කියන්නේ UK නේද කියලා. So Republic of Ireland කියන්නේ it's not part of UK එක වෙනම independent country එකක්. එතනදී Northern Ireland කියලා තියෙනවා but that is part of UK. ඔයගොල්ලන්ට අපි mainly මේ කතා කරන්නේ Republic of Ireland සම්බන්ධව. So අපේ අයර්ලන්ඩ් ගැන කතා කරනකොට undergraduate postgraduate programs තියෙනවා. එතකොට postgraduate diplomas තියෙනවා. ඕනම student කෙනෙක්ට apply කරන්න පුළුවන්. A to Z අපිට programs තියෙනවා cover කරන්න පුළුවන් ඔයගොල්ලෝගේ background එක අනුව. So අපි දැන් හිතනවා නම් student කෙනෙක් නම් ඔයගොල්ලෝ undergraduate program එකකට apply කරන්න කැමති. හැබැයි A level down අවුරුදු 20ට අඩුයි නම් අපිට කතා කරන්න අපේ ගාව ඔයගොල්ලන්ට options තියෙනවා. Or else ඔයා student කෙනෙක් නම් A level නැති හෝ A level අසමත් හැබැයි ඔයාට diploma advanced diploma HND එකක් වගේ තියෙනවා නම් අපි ගාව top up options තියෙනවා Ireland recognized universities වල ඔයගොල්ලෝ අපිට කතා කරොත් මම හිතන්නේ අපි ගාව හොඳම solution එක තියෙනවා ඒකට. ඒකම මම හිතන්නේ අපි දැනගන්න ඕනේ country එකකට apply කරන්න ඉස්සෙල්ලා අපි දේවල් ටිකක් තියෙනවා cover කරගන්න. ඒ country එක මොන වගේ රටක්ද? ඒ රට කතා කරන භාෂාව මොකක්ද? එතකොට use කරන currency එක මොකක්ද? living cost එක කොච්චරක් වගේ වෙයිද? ඔය වගේ දේවල් අපි දැනගන්න කැමතියි. So එතනදී මම මෙතනදී එක point එකක් විතරක් cover කරන්නම් අනිත් ඒවා අපි step by step එකක්. So Ireland කියන්නේ 100% English speaking country එකක්. එහෙම බලලා එහෙම මම කියලා උඹලා Google කරොත් හෝ ඉන්ටර්නෙට් එකේ බැලුවොත් පෙන්නයි Ireland වල main language එක Irish කියලා. Ireland වල native language එක Irish තමයි but 100% Irish people ඒගොල්ලෝ කතා කරන්නේ English වලින්. So ඒකේ හිතා කිසිම අවස්ථාවක language එක barrier එකක් කරගන්න එපා. මොකද part time එකකදී හෝ ඔයගොල්ලන්ට එදිනෙදා ජීවිතේදී බය නැතුව වෙනම language එකකට යන්නේ නැතුව 100% English speaking country එකක් හින්දා ඔයගොල්ලන්ට survive වෙන්න පුළුවන්. එතනදි කිසිම විදියකින් බය වෙන්න එපා. ඒක අපි basically guarantee කරනවා ඔයගොල්ලන්ට. මොකද අපි personally have a country එකටම වගේ යනවා. අපේ personal experience එක තමයි අපි ඔයගොල්ලන්ට videos තුලින් හෝ ඔයගොල්ලෝ consultation එකකට ආවම අපි share කරන්නේ. ඉතින් ඒක හින්දා අපි personally experience කරලා තියෙන ලෝකේ තියෙන වඩාත්ම හොඳ රටක් තමයි අයර්ලන්ඩ්. So එතෙන්දී අපි කතා කරොත් universities සම්බන්ධව. So එතනදී දැන් ඔයගොල්ලන්ට issue එකක් තියෙනවා ඇති. ඔයගොල්ලෝ හිතනවා ඇති මම කොහෙද study කරන්නේ? මම මොන වගේ යුනිවර්සිටි එකක්ද තෝරගන්නේ? මම දන්නවා අපි හැමෝම කැමති ලෝකේ තියෙන හොඳම යුනිවර්සිටිස් වල ඉගෙන ගන්න. ලෝකේ තියෙන හොඳම යුනිවර්සිටි එක means ලෝකේ තියෙන ranking වැඩිම යුනිවර්සිටි එක වල ඉගෙන ගන්න. එතනදී අපි යුනිවර්සිටි එකක් තෝරගන්නකොට හෝ ඉන්ස්ටිටියුෂන් එකක් තෝරගන්නකොට දේවල් තියෙනවා අපිට සැලකිය යුතු. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලාම යුනිවර්සිටි එකෙන් අපෙන් බලාපොරොත්තු වෙන සුදුසුකම් කොටසක් තියෙනවා. අපි higher studies වලට apply කරනකොට English language එක තියෙනවද? අපේ A levels නම් A levels at least 65% to 75% අපේ overall score එක තියෙනවද?
undergraduate program එකකට යන කෙනෙක් නම් මාස්ටර්ස් වලට යන ස්ටුඩන්ට් කෙනෙක් නම් අවුරුදු 4ක ප්‍රෝග්‍රෑම් එකක්ද ඒකේ GPA එක කොහොමද overall score එක කොහොමද scholarships වලට apply කරනවා නම් ඔයගොල්ලෝ ස්කෝලර්ෂිප් එකට එලිජිබල් වෙන්න නම් බලන දේවල් ටිකක් තියෙනවා. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. අපි හැමෝටම හොඳම යුනිවර්සිටි එකට යන්න බැරි වෙන්න පුළුවන්. ඒ අවස්ථාව අපි වෙනස් කරන්නේ නැතුව අපිට හොඳ රෙකග්නයිස් යුනිවර්සිටි එකට ඉන්ස්ටිටියුට් එකකට යන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට අයර්ලන්ඩ් වල බේසිකලි තියෙනවා universities, institutes of technologies, private and higher education institutions කියලා. So මෙතනදී ඔයගොල්ලෝ සමහරක් පිට දන්නේ නැති හින්දා confuse වෙන්න පුළුවන් මොකක්ද යුනිවර්සිටි එකක් කියන්නේ මොකක්ද කොලෙජ් එකක් කියන්නේ කියලා. So එතනදී අපි ඉන්නවා උදේ 10 ඉඳලා 4:00 වෙනකන් කොහොවල අපේ ඔෆිස් එකේ ඔයගොල්ලෝ කන්සල්ටේෂන් එකට ආවොත් අපිට පුළුවන් ඔයගලන්ට මේ පිළිබඳව දීර්ඝ විස්තරයක් කතා කරගන්න. අපොයින්ට්මන්ට් එකක් දාලා આવොත් වඩාත් හොඳයි. එනකොට ඔයගලගේ CV එක හෝ এডুকেෂන් ડોකියුමන්ට්ස් ගෙන්න අමතක කරන්න එපා. මොකද අපේ ළමයෙක්ගේ හෝ අපේ ක්ලයන්ට් කෙනෙක්ට ඇඩ්වයිස් එකක් දෙනවා නම් ડોකියුමන්ට්ස් බලලා මේගොල්ලගේ බෑග්ග්‍රවුන්ඩ් එක බලලා ඒගොල්ලගේ වර්ක් එක්ස්පීරියන්ස් එක බලලා ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්ස් බලලා ඒ ගැන අවබෝධයක් අරගෙන අපිට උන්වලට ඇඩ්වයිස් එකක් දෙන්න පුළුවන් නම් ඒක තමයි හොඳම දේ. එහෙනම් අපිට කතා කරන්න පහත තියෙන නම්බරයකට අපොයින්ට්මන්ට් එකක් දාන්න අපි වැඩිදුර දේවල් time to time අපි වීඩියෝස් වලින් අරගෙන එන්නම්.